ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්ක බුදුරජාණන් වහන්සේ වෙනදාට වැඩිය ලස්සනයි. පින්වතුනි එහෙම කොහොමද වෙන්නේ? මේ තුන් ලෝකෙම ලස්සන කෙනා බුදුරජාණන් වහන්සේනේ. ලස්සන කෙනත් ලස්සන වෙන්නේ කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේගේ ලස්සන අඩුයිද? බුදුරජාණන් වහන්සේ බැබලෙන අඩුයිද? උතුම් ධර්මය ඒ වුණාට වෙනදට වැඩිය ලස්සන. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ස්වාමීනි මගේ බුදුරජාණන් වහන්සේ අද කුමන විහරණයකින්ද වැඩ සිටියේ? හරි ලස්සනයි. ප්‍රසන්නයි. ගොඩාක් බැබලෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියා හිටියා ආනන්ද ඔබ මගෙන් ඇහුවනේ මේ මගදී මිනිස්සු මරුණාට පස්සේ කොහෙද ඉපදුනේ කියලා. ආනන්ද මම මේ මිනිස්සු මැරිලා ඉපදුන තැන් බලන්න අද සවස් කාලේ යොමු කළේ. පින්තුනි මැරිලා ඉපදෙන තැන් බලන එකට කියන ඥානය තමයි මොකද්ද? චතුප්පාත ඥානය. ධර්ම ස්වාමී වූ ලෞතර බුදුරජාණන් වහන්සේ පවා ධහම පරිහරණය කරනකොට ලස්සන වෙනවා. ආලෝකයේ විහිදෙනවා. ධර්මයේ ආලෝකයේ දෙස බලන්න. ඕක තමයි ධම්ම ආලෝකය. සම්බුදු ආලෝකයේ අතරින් ධම්ම ආලෝකය බලනවා. ඒකයි ආනන්ද ස්වාමීන් වහන්සේට වෙනස පෙනුනේ. බුදුරජාණන් වහන්සේ පවා භාවනාවෙන් වැඩ සිටිනකොට ශරීරේ වර්ණේ තව පැහැපත් වෙනවා. මම ඔයාලට කාරණාවක් කියන්නම්. මෙතන ඉන්නවා කියන්නකෝ ඔයාලා අතර කවුරුත් ලස්සන හැඩ වැඩ සිරියාවන්ත කෙනෙක් ඉන්නවා. ඔයාගේ දුවෙක් හෝ වේවා, පුතෙක් හෝ වේවා, නෝනා හෝ වේවා, මහත්තයා හෝ වේවා. ඔන්න ඔය කෙනෙකුට තරහ ගියොත් හොඳටම තරහ ගියොත් අර සුදු පාට හැම අතරින් නපුරුකම අඳුර පේනවද නැද්ද? කොච්චර ලස්සන කෙල්ලෙක් වුණත් තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක දැක්කොත් කිව්වට කමක් නැද්ද දන්නේ? මුසලයි. සිරියාව ඉන්නේ. සිරියාවට විරුද්ධ වචන නියරන්නේ. ඒ හේතු ඇතුලේ අධර්මයේ නිසා මූණ ලස්සන වුණත් ලෝකයට අඳුරක් පැතිරෙනවා. රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. කවුරු හරි කියන්නේ ඉරිසියාවෙන් කතා කරනවා කියන්නකො මූණ බලනකොටම තේරෙනවා ඒ ඇහැ පොඩ්ඩක් මේ ඇහි කොනකින් හරි මෙයා මේ කතා කරන්නේ ඉරිසියාවෙන් නුරුස්සන ගතියකින් කියලා පේනවා. කවුරු හරි ඉරිසියාවෙන් ඉන්න වෙලාවක අනේ ඔයා පුදුම ලස්සනක් කියලා කියනවාද? කවුරු හරි බැන ඉන්න වෙලාවක ජීවිතේට කියලා දිනවද ඔයා පුදුම ලස්සනක්? අපි සතුටින් hina වෙලා ඉන්න වෙලාවට නම් කියනවා ඔයා හරි ලස්සනයි කියලා. අවංකව එන hinaව කියන්නේ මොනට පුදුම ලස්සන. අවංක සිනාව. ඔබගේ හිත තුල සමහරට ඔබ උපතින් ඔබගේ හැම කළු වෙන්න පුළුවන්. හැඩවැර නැති වෙන්න පුළුවන්. දුවේ පුතේ පින්වතුනි ඔබ ධම්ම පුරුදු කළොත් ඔබ මෛත්‍රියෙන් හිටියොත් ඔබට පුදුම ආකර්ෂණයක් එනවා. අනිත් අයට ඔයා ගොඩාක් ඔයාව වුණ වෙනවා. ඔයාගේ අමුතු සිරියාවක් පැතිරෙනවා ලෝකෙට. ඕනම කළු කෙනෙක් වුණත් ඕනම කැත කෙනෙක් වුණත් ලස්සන කරන රහස ධම්ම තුල තියෙනවා. මෛත්‍රිය, කරුණාව, පන්සිල් පද පහ රකින්න එක, තවත් කෙනෙකුට සමාව දෙන එක, වැරද්දක් වුණොත් සමාව ගන්න එක, බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හිතන්න බලවන්කම, ධර්ම හිතන්න බලවන්කම. ඒ නිසා දුවේ පුතේ ඔයාලා ලෝකෙට ප්‍රියමනාප වෙන්න කැමති නම් නිතර ධමයක් හිතන්න, බුදු ගුණ හිතන්න, ධම්ම ගුණ, සංඝ ගුණ, සීල සත්‍ය සෝපත් වේවා කියලා හිතන්න.
අපිට උනත් කෙනෙක් ගැන හිතේ අවුලක් තියෙද්දි මූණට මොනවත් බලන්න බෑනේ. ඒ තරහට අපිට මූණ බලන්න බෑනේ. මේ මූණේ කොතනකින් හරි රැල්ලක් මතුවෙනවනේ. ලෝතර බුදුරජාණන් වහන්සේ පවා ධර්මයේ සිහි කරනකොට එහෙම නැත්නම් මේ සමාධි වලට සමවදිනකොට නිතරම ළඟ ඉන්න අනද මුනිදුට පවා බුදුරජාණන් වහන්සේගේ අමෝතු කාන්තියක් පේනවා.